සුබ දවසක් SL පොඩ් ලංකාවේ ආහාර අපේ channel එකට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ රටේ ආහාර කියලා ගත්තාම එළවලු වර්ග, පළතුරු වර්ග, එතකොට සත්ව ආහාර මේ වගේ විවිධ වූ ආහාර වර්ග රාශියක් තිබෙනවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටාම ප්‍රණීත පළතුරු වර්ගයක් සම්බන්ධයෙන්. ඒ තමයි ජම්බු. ඉතින් මේ ජම්බු ගැන කතා කරන්න කලින් අපේ channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න කියලා මම ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. මම අවුරුද්දට මගේ මිත්‍රයෙක්ගේ ගෙදර ගිය වෙලාවක තමයි මිත්‍රයාගේ මිදුලේ මේ ජම්බු ගස තිබුණේ. ඉතින් මේ ජම්බු ගහ දැක්කට පස්සේ මට හිතුණා මගේ මිත්‍රයින්ට මේ ජම්බු ගහ ගැන පොඩ්ඩක් පෙන්වන්න ඕන කියලා. මේ ජම්බු ගැන කතා කරොත් ජම්බු කියන්නේ විදේශ රටවලින් හඳුන්වලා දුන්න ශාකයක් කියලා තමයි සැලකෙන්නේ. මේ ජම්බු ඊටාම රසවත් ගුණවත් පළතුරක්. දැන් වෙනකොට මේ ජම්බු වල ප්‍රභේද රාශියක් තිබෙනවා. මේ ජම්බු වර්ගය හඳුන්වන්නේ ඇපල් ජම්බු කියලා. මේ ඇපල් ජම්බු වලත් කොළ පාට රතු පාට වර්ග දෙකක් තිබෙනවා. රතු ජම්බු, පිනි ජම්බු, වැලි ජම්බු, රට ජම්බු, ලොකු ජම්බු, ඇට නැති ජම්බු, ඇපල් ජම්බු මේ කියන වර්ග රාශියක් දක්නට ලැබෙනවා. ඉතින් මේ වගේ වැලි ජම්බු කියන ප්‍රභේදය නම් අතීතයේ ඉඳලා අපේ රටේ තිබුණා කියලා සඳහන් වෙනවා. අනිකුත් සියලුම ජම්බු වර්ග විදේශ රටවලින් තමයි අපේ රටට හඳුන්වලා දුන්නා කියලා සැලකෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබට දක්නට ලැබෙන ඇපල් ජම්බු කියන ප්‍රභේදය ඊටාම රසවත්. ඒ වගේම එක පොකුරක ගෙඩි 200කට වඩා හැදෙනවා. සාමාන්‍යයෙන් එක පොකුරක් ගත්තොත් කිලෝ 3-4කටත් වැඩිය තියෙන පොකුරු තියෙනවා. කුඩා ළමයින්ගේ ප්‍රියතම ආහාරයක් තමයි මේ ජම්බු කියන්නේ. විවිධ සත්තුන්ගේ ප්‍රියතම ආහාරයක් තමයි මේ ජම්බු කියන්නේ. රෑට වවුල්ලුන්ගේ ප්‍රියතම ආහාරයක්, දවල්ට ලේන්නු, රිලව් වැනි සත්තුන්ගේ ප්‍රියතම ආහාරයක් තමයි මේ ජම්බු කියන්නේ. ඉතින් මේ ජම්බු ගහක් සාමාන්‍යයෙන් අඩි 15ක් 20ක් 25ක් විතර උසට හැදෙනවා. ජම්බු වල ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ සියලුම ජම්බු මල් වල ගෙඩි හැදිලා සතියක් කමාරක් ඇතුළත කෑවේ නැත්තම් බිමට වැටලා විනාශ වෙලා යනවා. ඉතින් මේ ජම්බු කියන්නේ විවිධ ලෙඩ රෝග වර්ග රාශියකට ඊටාම ගුණදායී පළතුරක්. ඒ පිළිබඳව ඉදිරියේදී මම හඳුන්වලා දීම කරන්නම්. මේ සතියක් කමාරක කාලයක් ඇතුළත මේ ගෙඩි සියල්ලම විනාශ වෙන නිසා මේ වගේ අපි නියම ප්‍රයෝජන ලබා ගන්න නම් විවිධ කෑම වර්ග හදා ගන්න ඕන. මේ ජම්බු කෙලින්ම ගහෙන් කඩලා හෝදලා කන්න පුළුවන් පළතුරක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ජම්බු ව්‍යංජනයක් විදිහට හදලා අපිට ආහාරයට ගන්න පුළුවන්. මේ ජම්බු වලින් ජෑම් හදන්න පුළුවන්, ජූස් හදන්න පුළුවන්, ටේස්ට් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේ ජම්බු වලින් වයින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වයින් හදන වීඩියෝ YouTube එකේ මම කීපයක්ම දැක්කා. ඉතින් ඔබට අවශ්‍ය නම් ඒව බලලා වයින් හදා ගන්න පුළුවන්. ජෑම් හදලා කල් තියා ගන්න පුළුවන්. එතකොට අමුත් එක්ක පැමිණියොත් මේ ජූස් හදලා මේවා පිළිගන්නන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ ආහාර පාන වර්ග හදලා මේ ජම්බු වලින් ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන්. මේ ජම්බු පැල ලබා ගැනීම ගැන කතා කරොත් බීජ වලින් පැල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අතු මගින් ලේයර් කිරීම මගින් පැල ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. බද්ධ කිරීම මගින් පැල ලබා ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් විවිධ පැල ලබා ගැනීමේ ක්‍රම රාශියක් ජම්බු ගස්වල තිබෙනවා. ඔබ මේ වීඩියෝවේ දකින ජම්බු වර්ගය ඇපල් ජම්බු කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ඇපල් ජම්බු ඇපල් ගෙඩිය හැඩයට ඉතාම සමානයි. මොකද රවුම්. අපි මීට කලින් දැකලා තියෙන ජම්බු වර්ග අසන්නෙන් කොණ්ඩ කැවුම් ගෙඩියක හැඩයකට තමයි තියෙන්නේ. ඉතින් මේ ඇපල් ජම්බු කියන්නේ ඉතාම රවුම් ඇපල් ගෙඩියක හැඩයට තියෙන ජම්බු වර්ගයක්. මේ ජම්බු හරිම පැණි රසයි. මේ ජම්බු කල් තියාගන්න යම්කිසි ක්‍රමවේදයක් තිබුණා නම් වගාවක් විදිහට කරොත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් නියමම වගාවක්. මට හිතන හැටියට මේ ඇපල් ජම්බු ගහෙන් එක මුරයකට කිලෝ 1000කට වැඩිය කඩා ගන්න පුළුවන්. ඒකයි මම හොඳම වගාවක් කියලා කිව්වේ. ඉතින් මේ ජම්බු වල පෝෂණීය ගුණය ගැන කතා කරොත් පොටෑසියම් ගුණය ඊටාම අනුන පළතුරක්. මතක ශක්තිය වැඩි කරගන්න, මුඛ රෝග සුව කරලා, විදුලිමස ශක්තිමත් කරලා, දත් ශක්තිමත් කරගන්න, අර්ශස් වගේ රෝගවලට ඊටාම ගුණ පළතුරක්. ඊට අමතරව මලබද්ධය අඩු කරගන්න, බගන්ධර රෝගයට අධික තරබාරු බව අඩු කරගන්න, මුත්‍රා අපහසුතාවයන් වලට, දියවැඩියා රෝගයට, අක්මාව විශාල වෙන එක අවම කරගන්න. ඒ වගේ විවිධ ලෙඩ රෝග වර්ග රාශියකට ඊටාම ගුණදායී පළතුරක් තමයි මේ ජම්බු කියන්නේ. හැබැයි පොටෑසියම් ගතිය වැඩි නිසා වකුගඩු රෝගීන්ට, ඊගාට ශරීරයේ දැවිල්ල කැසිල්ල වගේ තියෙන රෝගීන්ට, ඊට අමතරව කැස්ස වගේ රෝග තියෙන අයට මේ ජම්බු ටිකක් අගුණයි. ඉතින් මේවා තමයි මේ ජම්බු ගැන හඳුන්වලා දීමේදී මට ඔබට කියන්න තියෙන්නේ. ඉතින් මේ ජම්බු ගහ ගැන කතා කරොත් මේ ජම්බු ගහේ සමහර තැන්වල මල් තියෙනවා, සමහර තැන්වල පොඩි ගැට, සමහර තැන්වල ඉදිච්ච ගෙඩි.
ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ජම්බු හැදෙන්න පටන් ගත්තයින් පස්සේ ජම්බු ගෙඩි කඩන්න පටන් ගත්තයින් පස්සේ මාසයක් එකහමාරක් විතර එක දිගට ගෙඩි කඩා ගන්න පුළුවන්. ගොඩක් ජම්බුවල අවුරුද්දකට එක වතාවයි ගෙඩි හැදෙන්නේ. සමහර වර්ග ඇති අවුරුද්දට දෙවතාවක් විතර හැදෙන. නමුත් ගොඩක් ඒ වගේ අවුරුද්දට එක් වතාවයි හැදෙන්නේ. ඉතින් ඔබගේ ගෙවත්තෙත් ඉඩකඩ තියෙනවා නම් මේ වගේ ජම්බු ගහක් හදාගන්න. ජම්බු ගස් මල් පෝච්චි වලත් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නාගරික පරිසරවලට. ඉතින් පෝච්චියක හැදුවොත් ගොඩක් උස යන්නේ නෑ. සාමාන්‍යයෙන් අර බොන්සායි ගහක් වගේ සාමාන්‍ය උසකට තමයි යන්නේ. නමුත් ඉතින් ජම්බු හැදෙන කාලෙට ඒ ගස් වලත් හොඳට ජම්බු හැදෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔබට ගොඩක් වැදගත් වෙන්නට ඇති කියලා. අපේ channel එක subscribe කරලා මට සහායක් වෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම නැවතත් ඉල්ලා සිටිනවා. සියලු දෙනාට සුබ දවසක්.